අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ රත්නපාසාද පූර්ව ලිපිය. එතකොට මේ ලිපියේ පිටපතක් තමයි මේ අපි දකින්නේ. වැඩි වෙලා ගන්න නැතුව මේ ශිලා ලේඛන පිටපත කියවමු. මේ තියෙන්නේ අපි සා අක්ෂරය සහ සී කරලා තියෙනවා. මා අක්ෂරය, හා අක්ෂරය, රා අක්ෂරය, ජා අක්ෂරය දකින්න පුළුවන් මහරජ කියලා. වා අක්ෂරය, හා අක්ෂරය, බා අක්ෂරය, යා අක්ෂරය දකින්න පුළුවන් වහබය කියලා. හ කියන අක්ෂරය මෙතන තියෙනවා. ඊට පස්සේ පයන්න පූ කරලා තියෙනවා. තයන්න සහ මේ තයන්න තී කරලා තියෙනවා. මේ සයන්න වගේම මේ මයන්න සහ මේ හා අක්ෂරය. ඊට පස්සේ මෙතන රයන්න දකින්න තියෙනවා, ජා අක්ෂරය දකින්න තියෙනවා, හයන්න දකින්න තියෙනවා. ඒ වගේම මේ පා පූ කරලා තියෙනවා, මේ තා අක්ෂරය තේ කරලා තියෙනවා. ඊට පස්සේ මා හා රා ජ. ඊට පස්සේ ගා මි නි. මේ තියෙන්නේ ගයන්න මයන්න මී කරලා තියෙනවා, මේ නයන නී කරලා තියෙනවා. අබය කියලා මෙතන මේ අකුරු තුනේ තියෙන්නේ. එතකොට නිල රා අක්ෂරය සහ ජා අක්ෂරය මෙතන ජී කරලා තියෙනවා. රජි ය අක්ෂරය මෙතන තියෙනවා. ඊට පස්සේ මේ ජා අක්ෂරය මුර්තද ලා අක්ෂරය. ඒ වගේම තමයි ගා අක්ෂරය, මා අක්ෂරය, කා අක්ෂරය. එතකොට ජලගමක මේ වා අක්ෂරය, වී අක්ෂරය. ජලගමක වවි කියන එක තියෙන්නේ. ඊට පස්සේ අයන්න, බයන්න, යයන්න, අබය කියන එක. ඒ වගේම ගයන්න, මයන්න මී කරලා තියෙනවා, නයන නී කරලා තියෙනවා. ඒ වගේම තමයි ඌ අක්ෂරය, තා අක්ෂරය, රා අක්ෂරය සහ මා අක්ෂරය, හා අක්ෂරය. ඒ වගේම චයන්න චේ කරලා තියෙන මෙතන. මේ තා අක්ෂරය හයන්න මෙතනදී හී කරලා තියෙන්නේ මේ පැත්තට. වගේම තමයි මේ සා අක්ෂරය, මේ වා අක්ෂරය, මේ නා අක්ෂරය. මේ කා අක්ෂරය මෙතන චූටි ඉරක් සහ මේ පැත්තට චූටි ඉරක් ගිහලා තියෙනවා. එනවා මේක කො කියලා බලා කියව ගන්න පුළුවන්. වගේම තා අක්ෂරය තී කරලා තියෙනවා. ඒ වගේම කොති රි කියන අදහස වගේ මෙතන ගන්න පුළුවන් රා අක්ෂරය. ඊට පස්සේ කේ වගේ මේ කා අක්ෂරය තියෙන මෙතනින් කේ වගේ දකින්න තියෙ පුළුවන්. ඊට පස්සේ මේ ටා අක්ෂරය ටූ කරලා තියෙනවා. ඊට පස්සේ මේ දා අක්ෂරය දී කරලා තියෙනවා. ඊට පස්සේ නා අක්ෂරය තියෙනවා. එතකොට මෙතන තියෙන සස්වතික ලකුණ. එතකොට මේ ශිලා ලේඛනයේ පිටපතේ පෙළ ගත්තොත් සී මහරජ වහබයහ පුත තිස මහ රජහ පුතේ මහරජ ගමිනි අබය නිල රජිය ජලගමක වවි. අබය ගමිනි මේ තුනේ තියෙන ගමිනි උතර මහා චෙතෙහි සවන කොතිරි කෙටු දිනේ. න අක්ෂරයේ තියෙන මේක නේ වෙලා නැහැ. න අක්ෂරය දකින්න පුළුවන් ආය සස්විතික ලකුණ තියෙනවා. එනවා මේ ශිලා ලේඛනයේ තේරුම තමයි මෙතන සී අක්ෂරයෙන් යහපතක් වේවා කියන අදහස අරගෙන තින් ඊට පස්සේ මහරජ වසබගේ පුතා වන තිස්ස මහ රජ්‍ය කියලා මෙතන කියන්නේ වසබ රජුරන්ගේ පස්සේ අනුරාධපුර සියසුනටපත් ඔහුගේ පුත්‍ර වංකනාසික තිස්ස රජුරෝ ගැන කියන්නේ. එතකොට ඔහුගේ පුතා වන, ඒ කියන්නේ වංකනාසික තිස්සගේ පුතා වන මහරජ ගාමිණී අබය කියලා මෙතන කියන්නේ ගයබාහු ගාමිණී අබයට. එනම් පළවෙනි ගජබා රජුරවන්ට. එතුමන්ගේ නිල රාජ්‍ය කාලයේදී ජලගමක කියන වැව උත්තර මහා චේතියර එද මෙතන උත්තර මහා චේතිය ගැන කතා කරොත් මහාවංශය අපිට හම්බෙනවා ටීකාව වංශත්තප්පකාසිනිය. එහි මේ නගරයට නැත්නම් අනුරාධපුර නගරයට උත්තර දේශයෙන් කරපු නැත්නම් උත්තර දිශාවෙන් කරපු වෙහෙර උත්තර මහා වෙහෙර නැත්නම් උත්තර මහා විහාරය කියලා කියනවා. එතකොට අබේගිරිය තමයි නගරේ උතුරු පැත්තෙන් කරපු විහාරය කියලා දක්වන්නේ. එතකොට අබේගිරියට කියපු තවත් නමක් තමයි මේ උත්තර මහා විහාරය කියන එක. එතකොට උත්තර මහා චෙතෙහි කියන්නේ අබේගිරි චෛත්‍යයට. අබේගිරි චෛත්‍යයට. එතකොට මෙතන සවන කියන එකෙන් තියෙන රන් කියන අදහස. ඊපස්සේ කොතිරේ නැත්නම් කොතිරි වගේ අදහසින් ගන්න එකෙන් ගන්න පුළුවන් කොතලේ කියන අදහස. රන් කොතලේ කියන එකේ කෙටු දිනේ කියන එක අපි එතන ගන්න පුළුවන්. මේකේ සමස්ත අදහස වශයෙන් ගන්න පුළුවන්. යහපතක් වේවා වසබ මහ රජුරුවන්ගේ පුත්‍රයා වන වංකනාසික තිස්ස රජුගේ පුතා වන ගජබාහු රජතුමා තමන්ගේ නිල රාජ්‍ය කාලයේදී ජලගමක කියන වැව රන්කෙන්ඩියෙන් පැන්වක් කරලා අබේගිරි විහාරයට පූජා කිරීමක් ගැන තමයි මෙහි සඳහන් වෙන්නේ.